සුබම සුදසක් කියලා වලද සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. ඉතින් අද වීඩියෝ මම ඔයාලට ගෙනත් තියෙන්නේ YouTube ගසන event එකත් එක්ක අපිට free වෙන දේවල්. ඉතින් වීඩියෝ එකට යනවා යනවා channel එක subscribe කරන්න කියලා. ඒත් එක්කම යාළුවනේ මම අපේ channel එකට නම වෙනස් කරා. ඉතින් ඔයාලට දැන් ගින් බලන්න යාළුවනේ යලිත් කොල්ලා කියන නම යාළුවනේ මම මේ අයින් කරා යාළුවනේ මේ channel එකෙන්. ඉතින් අපි යන වීඩියෝ එකට යනවා කියලා අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා ඉන්න නේද? එහෙනම් ඉතින් අපි යන අපේ වීඩියෝ එකට මම මුලින්ම තෝරගෙන තියෙන ලිඩ්ස් ගජන් ඉවෙන්ට් එකේ අපිට ෆ්‍රී හම් වෙන ඉවෙන්ට් එකේ තියෙනවා ඔයාලට මේ විදිහට තමයි ආවනේ ලොබි එක ඩිසයින් වෙන්නේ. අබ්බල මම අපිට යූරි ඉටඩෝරිගේ බන්ඩල් එක අපි කොහොමද ගන්න කියලා. ඉතින් මේ විදිහට අපිට ඉස්සරහට එන්න තියෙන ඩිලිට්ස් අවේකනින් කියලා ඉවෙන්ට් එකක් එන්න එකෙන් තමයි අපිට මේක ගන්න තියෙන්නේ. ඉතින් මේ විතර පොඩි ඇනිමේෂන් එකක් තියෙනවා ඔයාලට පේනවා. ඉතින් මේක මේ බන්ඩල් එක තමයි ආවනේ අපිට ෆ්‍රී හම් වෙන ගොඩක් අය නම් දන්නවත් ඇති. මං ගිය වීඩියෝ වල දැම්ම මේ බන්ඩල් එක අපිට ෆ්‍රී හම් වෙනවා කියලා. ඒත් එක මෑල්නේ පැත්තෙන් තියෙනවා ඔයාලට පේනවා ඇති සුකුනාරියෙන් ගෝජෝ අවේකනින් වගේ ජුජුත්සු මේ ඒ විදිහට ගොඩක් ඉවෙන්ට් ටිකක් තියෙනවා. ඊට පස්සේ කොලබ් එක තියෙනවා. ඉතින් එන බලමු අපිට මේ ෆ්‍රී හම් වෙන දේවල් ටික මොනවද කියලා. ඉතින් අපි එකටම ගියොත් එහෙම අපිට ෆ්‍රී හම් වෙන්නේ ඉතින් මෙන්න මේ ටික තමයි ඔයාලට පේනවා ඇති. ඉතින් මේ විදිහට ජූජි බන්ඩල් එක අපිට හම් වෙනවා මේන් විදිහටම. හරි ඉතින් මේ විදිහට තමයි යාළුවනේ මේක අපිට ගන්න තියෙනවා. හරි මුලින්ම ඔයාලා බලන්න ඕනේ මෙතන ඩේලි ටාස්ක්. මෙන්න මේ ඩේලි ටාස්ක් උඩ ඔබට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. ඉතින් ඔයාලට පේන ඉතින් මේ වගේ යාළුවනේ අපිට ක්ලයිම් කරගෙන මේක උඩ ඔබලා ඩෑෂ් කියන එක උඩ බලන්න ඕනේ. ඩෑෂ් කියන එක උඩ පස්සේ මේ වගේ යූජි ඔබලා ටාස්ක් කරලා තමයි අපිට යාළුවනේ ලූජි බන්ඩල් එක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ අපිට මේ විදිහට යාළුවනේ දැන් වෙනවද මීටර් 20ක් ඉවරයි. හරි ඉතින් මේ වගේ ඉතින් මේ වගේ බොස් ෆයිට් උත් තියෙනවා මේක අතරමැද්දේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ඉවෙන්ට් එක පට්ටම් පාරක් වෙයි යාළුවනේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක ටික දවසක් ඒ කියන්නේ අපි දිගට කරාට පස්සේ මේ විදිහට අපිට කට්ටිය ඇඩ් කරගන්න පුළුවන්. ඒ තමයි කට්ටිය ඇඩ් කරගන්න පුළුවන් වෙන්නේ. තව ටික ඉස්සරහට ගියාට පස්සේ ගොජෝ ඇඩ් වෙනවා. ඔයාලට පේනවා ඉතින් මේ විදිහට 4 දෙනාම ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මේ පික්චර් ගන්න පුළුවන්. ඉතින් ඒක සුපිරියම් මේ යාළුවනේ මේ ඉවෙන්ට් එකත්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ බන්ඩල් එක අපිට ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ බන්ඩල් එකේදී හැමෝටම ෆ්‍රී තමයි හම්බෙන්නේ. ඒත් එක්ක මේ විදිහට බැටල් කාඩ් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ තමයි. හරිද ඒකත් යාළුවනේ අපිට ෆ්‍රී තමයි හම්බෙන්නේ මේ බැටල් කාඩ් එක. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් සම්පූර්ණයෙන්ම යාළුවනේ මේ දෙක ඔයාලට ෆ්‍රී ගන්න පුළුවන්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැන් අපි බලන්නේ ජීවිස් ගයිසන් ඉවෙන්ට් එකත් එක්ක BR වල CS වල තියෙන වෙනස්කම් ටික. ඉතින් එහෙනම් අපි යන්නේ වෙනස්කම් ටික බලන්න. ඒත් එක්ක මේ යාළුවා channel එක subscribe කරලා මේ වීඩියෝ like එකක් දාගෙන ඔයගේ හොඳ යාළුවට මේ වීඩියෝ share කරන්න කියලා. ඉතින් එහෙනම් අපි යන්නේ තියෙන වෙනස්කම් ටික මොනවද වගේද කියලා බලන්න. ඉතින් දැන් මම පෙන්නන්නම් වෙනස්කම් ටික ඔයාලට පේනවා. ඉතින් මෙන්න මේ වගේ ටිකක් යාළුවනේ අපිට හම් වෙනවා. CS වල BR වල ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ Hello paper inside unlimited world division fist කියන වගේ ගොඩක් දේවල් හම් වෙනවා. ඉතින් මම මේක කිව්වා හරියට දන්නේ ඔයාලා කියලා බලන්න. හරි ඉතින් මේ වගේ තමයි යාළුවනේ CSA අර මේකේ අර අපි අතුලින් එන්නේ එක වෙනස් වෙන්නේ. ඒත් එක්කම යාළුවනේ අපිට මෙන්න මේ වගේ එකක් හම් වෙනවා. ඔයාලට පේනවා ඇති මේ තියෙන අර ෆිස්ට් එකේ සීන් එක. ඒතකොට මේ තියෙන අර ඒක යාළුවනේ වෝල් එක කඩන්න උනන. ඒක මේ තියෙන යාළුවනේ අර අන්ලිමිටඩ් වොයිඩ් කියන එක ඉන්ෆිනිට් වොයිඩ් කියන එක. ඉතින් ඔයාලට පේනවා ඉතින් අපිට මෙන්න මේ විදිහට ඉන්ෆිනිට් වොයිඩ් එක ගත්තට පස්සේ ඔයාලට පේනවා ඉතින් තරකට ගිහිල්ලා එනිමියට ගහන්න තමයි තියෙන්නේ. අපිට කිසිම රූල් එකක්වත් අපිට මේකේ පාවිච්චි කරන්න බෑ. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් උඩින් ටයිම් එකක් වටනවා මේක තියෙන වෙලාව. ඉතින් එනිමියට ගහුවට පස්සේ යාළුවනේ මේ සක්සෆුල් කියලා වැටිලා අපි ආයිසර් නෝමල් වර්ල්ඩ් එකට ඇදිලා යනවා. හරිද? ඒකත් සුපිරියක් වෙයි. ඒත් එක්ක මේ විදිහට තව එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒකේ යාළුවනේ වෝල් එක කඩන්න පුළුවන්. ඒත් එක වෝල් එකම ඩැමේජ් උත් වෙනවා. ඒක ඉතින් සුපිරියක් වෙයි ඉස්සරහට. ඉතින් ඔයාලට පේන ඉතින් පට්ටම ලස්සන. හරිද? පට්ටම ලස්සන. ඒකත් සුපිරි. හරිද? ඉතින් ඔයාලට මේ විදිහට තමයි යාළුවනේ පීක් එකේ ඒක බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඒක බාක් වෙන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් එහෙනම් අපි අපිට ඉස්සරහට ඉතින් තවත් දේවල් ටිකක් බලන්න. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපිට ඉස්සරහට මෙන්න මේ වගේ එකකුත් එන්න තියෙනවා යාළුවනේ ජුජුත්සු ගයිසන් ඉවෙන්ට් එකත් එක්ක ඔයාලට වෙන ඉතින් ඒකත් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වීඩියෝ මම මෙතනින් ඉවර කරනවා. වීඩියෝ වල හැමෝටම thank you. ඉතින් මේ වීඩියෝ වගේ හොඳම යාළුවට share කරන්න කියනවා. ඉතින් එහෙනම් අද මම ගිහින් එන්න හැමෝටම goodbye.